මෙච්චර කාලයක් ස්ට්‍රෝබෙරි ජෑම් කියලා කාලා තියෙන්නේ ඇත්තටම ස්ට්‍රෝබෙරි ජෑම්ද? හරි මේ බලමු ඇත්තට මේක එහෙමද කියලා. මට මේ ස්ට්‍රෝබෙරි ජෑම් දෙකක් ගත්තම එකම සමාගමකින් මේ එතකොට මේ දෙකම තියෙන ස්ට්‍රෝබෙරි ජෑම්. පේනවනේ. ඒක හැබැයි මේක ස්ට්‍රෝබෙරි ජෑම් මේක ස්ට්‍රෝබෙරි ජෑම් කියලා තමයි ගහලා තියෙන්නේ එකම සමාගමේ එකක්. එතකොට හැබැයි මෙන්න මේකේ ගහලා තියෙනවා ස්ට්‍රෝබෙරි ජෑම් කියලා කෙලින්ම ගහලා තියෙනවා. මෙන්න මේකේ ගහලා තියෙනවා ස්ට්‍රෝබෙරි ෆ්ලේවර්ඩ් මෙලන් ජෑම් කියලා. මේ පේනවනේ. මේක ස්ට්‍රෝබෙරි ජෑම් කියලා ස්ට්‍රෝබෙරි ෆ්ලේවර්ඩ් කියලා ගහලා තියෙනවා. හරි. එතකොටම ඇත්තටම මොකද්ද ස්ට්‍රෝබෙරි ජෑම් එක? මේ දෙකේ. මෙන්න මේක තමයි හරිම ස්ට්‍රෝබෙරි ජෑම් එක. මේ ස්ට්‍රෝබෙරි ජෑම් කියලා කෙලින්ම ගහලා තියෙන එක. එතකොට මේ ස්ට්‍රෝබෙරි ජෑම් එක මොකද්ද? මේකේ තියෙන්නේ ඇත්තම ස්ට්‍රෝබෙරි නැහැ මේකේ. ගස් වලින් කරලා දාන ස්ට්‍රෝබෙරි මේකේ නැහැ. ඒතර අපි මේකේ මොකද කරන්නේ? මේක මේ බලන්න ස්ට්‍රෝබෙරි ෆ්ලේවර්ඩ් මෙලන් ජෑම් කියලා තමයි මේකෙත් ගහලා තියෙන්නේ. ඒතර මේ ජෑම් හදන්නේ මෙලන්. එහෙම නැත්නම් පුහුල් අරගෙන ඒකට දානවා රසකාරක ස්ට්‍රෝබෙරි ෆ්ලේවර්ඩ් එකක් ඇඩ් කරනවා. ඒක ඇඩ් කරලා ඊට පස්සේ ඒක විතරක් නෙවෙයි මේක දැන් පුහුල් කියන සාමාන්‍යයෙන් සුදු පාට හුරු එකක් නේ හැදු මේ පුහුල් පල්ප් එක ගත්තා. එතකොට අන්න ඒකට සුදු පාටයක් නෙවෙයි ස්ට්‍රෝබෙරි ජෑම් කියන්නේ. ඒකට තව මේකට කලරින් එකක් දානවා ස්ට්‍රෝබෙරි පාට ගන්න. හැබැයි මේකේ එහෙම කතන්දර මොකුත් නැහැ. මේකට කලරින් ඇඩ් කිරිල්ලක්වත් නැහැ. මේකේ පුහුල්වත් නැහැ. මේකේ තියෙන්නේ ඇත්තම ස්ට්‍රෝබෙරි ජෑම් එකක් තමයි මෙන්න මේ ජෑම් එකේ තියෙන්නේ. ඕක වලට තවත් අඳුර ගන්න පුළුවන්. මෙන්න මේකේ බලන්න ඉන්ග්‍රීඩියන්ට් ලිස්ට් එකට. හරිද? මේකේ ඉන්ග්‍රීඩියන්ට් ලිස්ට් එකට පස්සේ බලන්න ඔයාලට තියෙනවා මේ සුගර්. ඊට පස්සේ නැචරල් ස්ට්‍රෝබෙරිස් පේනවනේ. ඊට පස්සේ අනිත් පෙක්ටින්, පර්මිටඩ්, ප්‍රිසර්වේටිව්, පොටෑසියම්, ඊට පස්සේ සෝඩියම් බයිසල්ෆේට් වගේ ඔක්කොම ඉන්ග්‍රීඩියන්ට් ටික මේකේ මෙන්න මේ ජෑම් එකේ තියෙනවා. මේ ජෑම් එකේ තියෙනවා ඔක්කොම ඉන්ග්‍රීඩියන්ට් ටික මේ ස්ට්‍රෝබෙරි ඇරෙන්න. ඒතර මේකේ මොනවද තියෙන්නේ? මේකේ බලන්න හොඳට මේකේ ඕල් ඉන්ග්‍රීඩියන්ට් ටික බැලුවට පස්සේ පේනවා සුගර් කොහොමද තියෙනවා මෙලන් පල්ප් මේ තියෙන්නේ මෙන්න මේ මෙලන් පල්ප් එක. ඒතර මේකේ කොහෙවත් නැහැ ස්ට්‍රෝබෙරි පාවිච්චි කරනවා කියලා. මේ බලන්න ඒ වුණාට තියෙනවා මේ මෙලන් පල්ප් එක නැචරල් අයිඩෙන්ටිකල් ස්ට්‍රෝබෙරි ෆ්ලේවර්. අන්න හරියට පස්සේ දැන් මේක කරලා මේ කලර් මේ පර්මිටඩ් කලරින් එකකුත් තියෙනවා පර්මිටඩ් කලර් සන්සෙට් yellow කියලා. පේනවනේ අනිත් ඒවා සමානයි පොටෑසියම් සෝබේට් ඒ වගේ ඒවා සමානයි සුගර් අනම්මන ඔක්කොම සමානයි. මේකේ කොහෙවත් මේ ස්ට්‍රෝබෙරි නැහැ. ඒතකොට මේක තමයි හරිම ස්ට්‍රෝබෙරි ජෑම් එක. ඔයාලා හරිම ස්ට්‍රෝබෙරි ජෑම් එකක් ගන්න ඕන නම් මේකේ බලන්න ගන්න කලින් ස්ට්‍රෝබෙරි ජෑම් කියලා ගහලා තියෙනවද කියලා. එහෙම නැත්නම් ස්ට්‍රෝබෙරි ෆ්ලේවර්ඩ් මෙලන් කියලා ගහලා තිබ්බොත් ඒකේ ඇත්තටම ස්ට්‍රෝබෙරි නැහැ. මේක තියෙන්නේ මෙලන් අරගෙන ඒකට රසකාරක දාලා කෘත්‍රිමව හදාගත්ත එකක් පමණයි. ඒතර මේක මේ ලංකාවේ තියෙන ප්‍රධාන ජෑම් සමාගම හැම එකම වගේ ස්ට්‍රෝබෙරි ජෑම් එකක් වෙනම සහ යාළගේ වෙන පුහුල් වලින් හදපු ස්ට්‍රෝබෙරි ජෑම් එකකුත් තියෙනවා. හැබැයි ඔයාලට මොන සමාගමෙන් ගත්තත් හරි මේක ගන්න ඕන නම් ලේබල් එක බලන්න ස්ට්‍රෝබෙරි ජෑම් කියලා ගහලා තියෙනවා. අන්න ඒක තමයි හරිම ස්ට්‍රෝබෙරි ජෑම් එක.